ඒකට කරමු මං ගොඩ දානවාමයි අය. මම පට්ට ආදරෙන් උගන්වන්නේ මට ඔය අර ඔය එක එක ඩිමාන්ඩ්ස් එනවා එක එක්කෙනා ඉල්ලනවා සර් මෙහෙම නැද්ද මෙහෙම නැද්ද වහෙන් හොරෝද ඒක කියන්නේ වහෙන් හොරෝද වරෙන් හොරෝද මොකක් හරි වහෙන් හොරෝ හරි වරෙන් හොරෝ හරි අර රටේ වෙන වටපිට වෙන ඒවා ඒ කට්ටිය එහෙම හිතනවා මටත් එහෙම බැරි ඇයි එතකොට මම නරක මිනිස්සෙක් මම හොඳ නැති මිනිස්සෙක් වෙනවා ඒ කියන්නේ අපේ ඉතින් අර විධිමත් භාවයක් තියෙනවා ඉතින් මේ විධිමත් භාවයට අකමැති කෙනෙක් ඉන්නත් පුළුවන් ඉතින් මට ඒකට කරන්න දෙයක් නැහැ එහෙම අකමැති නම් කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න මෙහෙම එකක් දෙන්නම් එයාලට මොනවත් ඕනේ නැහැ හරි කෙලින්ම නැනෝල් කියලා ගැහුවා මෙතන ඒක රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක් නැනෝල් ඉන්ස්ටිටියුෂන් එකක් නැනෝල් ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් කියලා මේ මම සහතිකෙත් දෙන්න ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ දෙන්න පුළුවන් කොහොමද දෙනවනේ ඉතින් මට මොකද ආයේ මට අදාළ නැහැ මට ප්‍රින්ට් කරලා දෙන එක මට ප්‍රශ්නයක් නැහැ ඕකේ ළඟ තියෙන එක්කනට විතරයි අවුල තියෙන්නේ කැමති නම් එහෙම දෙන්න පුළුවන් එහෙ නැත්තම් මේක සභාගත කරලා right අපේ ඩිප්ලෝමා එකේ හයි ටේබල් එක බලන්නකෝ එහෙමනේ යන්නේ ඒක ඩිප්ලෝමා එකක් ඔරිජිනල් කැම්පස් එකකින් කරන ඩිප්ලෝමා එක ඒ විදිහටම කරනවා ඒක මේ ඔය වෙන කතාවක් නෙවෙයි නේද නැත්තම් ඔය අර ස්ටෑන්ඩින් කොමීඩියන්ස්ලා ටිකක් ගෙනල්ලා මේ ස්ටේජ් එකේ මොනාරි විහිළු ටිකක් කරන්න පුළුවන් අර කොමීඩියන්ස්ලා ටිකක් ගෙනල්ලා ඒ වගේ මොනාරි එහෙම ඉවෙන්ට් එකක් නෙමෙයි ඒක ඒ නිසා අර රටේ ලෝකේ වෙන දේවල් එක මේක කම්පෙයාර් කරන්න එපා පින් සිද්ධ වෙයි එහෙම කම්පෙයාර් කරන්න එපා මේ පැත්තට කැමති කට්ටිය මේ පැත්තට එන්න මේ පැත්තට කැමති කට්ටිය මේ පැත්ත දෙන්න මේ පැත්ත කියන්න මම මේක දීලා මම දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ හරි මේවත් කවුරුවත් නිකන් දෙන්නේ නැහැ නේ සල්ලි අරගෙන දෙන්නේ මේ ඔක්කොම right ඒ නිසා අපටත් මේවට ගෙවන්න අපි දෙනවා ඔරිජිනලි වැඩේ කරන කට්ටිය ඒ විදිහට සෙට් වෙලා ප්‍රැක්ටිස් කරලා මේ ඒ වැඩේ ලස්සනට කරන්න හරි මේවා ඉතින් අපි දරුවෝ අර විධිමත් විදිහකට ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා ඒ ලස්සනට කියන එක අපි දන්නවා මොකද්ද මේක විය යුතු විදිහ අපි දන්නවා එතකොට ඉතින් ඒක අපට හුරු එහෙම මේව තමයි අපට හුරු අනික ඉගෙන ගන්න දෙයකට හොඳ නෑ මේ අධ්‍යාපනය කියන එක එහෙම පාත් කරන්න හොඳ නෑ ඒක විහිළුවක් කරන්න හොඳ නෑ දැනුම කියන එක ඒක දන්නේ නැති මිනිස්සුත් එක්ක ඒක විහිළුවකට ලක් කරන්න හොඳ නෑ ඒක නිකන් පිස්සු වැඩක් ඕකේ මේවා කරන්නේ ඇත්තටම දන්නේ නැති එක්කෙනෙක් නේ මේක අරගෙන හිත හදාගන්නේ දන්නේ නැති මිනිස්සෙක් නේ ඉතින් ඒව කරන්න හරි නෑ ඒක හරියන්නේ නෑ ඒ නිසා අර විදිහට වැඩේ කරනවා නම් සෙනසුරාදා ලබන සතිය ගොඩක් වෙලාවට විදිහට පටන් ගන්න පුළුවන් වෙයි ඒක පට්ට වැඩක් ඔයාලට මේ ඔක්කොම ප්‍රැක්ටිකලි යූස් කරන හැටි පුරුදු වෙනවා අනිවාර්යෙන් මයික් ඔන් කරලා කතා කරන එක නම් ගොඩ ඕකේ දෙක chat මගේ එක්ස්පීරියන්ස් එක chat එකට එන්න ඕන උත්තර අඩුම උත්තර 100ක්වත් chat එකට එන්න ඕන chat එක පාවිච්චි කරන්න දන්නේ නැති කට්ටිය කියන එකට අකුරක් කොට ඒක පුරුදු වෙන්න දැන් 2026 යන්නේ හරි චයිනාවල ඩිග්‍රීස් 12000ක් අයින් කරා ඩිග්‍රීස් 12000ක් අයින් කරා චයිනාවල ඒ කියන්නේ අප නැති වෙනවා ඉස්සරහට අපි අර සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රමයකට ඉඳි ගියොත් එහෙම ඉතින් වැඩක්ම නෑ ආය. හරි? ඔයාට මේ කොහේ ගිහිල්ලා කවුරු රැවට්ටුවත් ලෝකේ රවට්ටන්න බෑ. ලෝකේ හරි දියුණුයි. ඒක ඉතින් 2026 කියන්නේ 26ම තමයි. අපි තමයි තව අවුරුදු 20ක් විතර පස්සෙන් ඉන්නේ. අපි 2026 නෙමෙයි ඉන්නේ. අපි කොහෙද 2026 ඉන්නේ? අපි 2026ට කිට් වෙලාවත් නෑ. right? අපි 2006වත් නෑ තාම. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඕන තැනක දාන්න මේ ඕන තැනක කියන්න මම කියන්නේ එහෙම තමයි. ඉතින් ඒ නිසා මේ මට්ටම හදාගන්න එපා. ඔයා හරි දියුණු චරිතයක් වෙන්න මේ ඒ ට්‍රේනින් එක පටන් ගන්නවා ඒවට අමතර ගාස්තු මොනවත් නැහැ. ඩිප්ලෝමා එක කරන අයට ඒ වෙලාවට කියනවා එතකොට එයාලා වෙනම බැච් එකකට එන්න ඕන වෙනම ගෲප් එකක් හදනවා ඩිප්ලෝමා කරන අය. ඒ ඩිප්ලෝමා කරන අය වෙනම ගෲප් එකක් හදන්නේ අසයින්මන්ට්ස් ගන්න ඕන එක්සෑම්ස් තියෙනවා
ඒ වෙරිෆිකේෂන් ටෙස්ට් ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම කරන්න එන්න ඕන මේ වෙනම බැච් එකට. ඔයාලට ડોකියුමන්ට් 7ක් හෝ 9ක් ඉෂුව කරනවා කැම්පස් එකකින්. right? ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඔයාගේ ඩිප්ලෝමා එක කියන්නේ නිකම් මේ print කරපු සර්ටිෆිකේට් එකක් නෙමෙයි. ඩොකියුමන්ට්ස් 9ක් ඉෂුව කරනවා. ඒක ඔන්ලයින් QR කෝඩ් එකක් through verifications හම්බෙනවා. UK වෙබ්සයිට්ස් වල අදාළ ආයතන වල වෙබ්සයිට්ස් වල වෙරිෆයි කරනවා ඔයාව. ඔයාගේ ඒවයි ආයතන වල මේ සයිට් එකේ වැටෙනවා. අපේ කැම්පස් එකේ ඩීටේල්ස් ඔයාලා කෝස් එකේ ඩීටේල්ස් ඔක්කොම වැටෙනවා. ඉතින් එහෙම ඒක යන්නේ. ඉතින් ඒවට වෙනම ගෲප් එකකට ගන්නවා. එතකොට බුක් කරනවා BMICH බුක් කරනවා ඔයාගේ ක්ලොක් එකේ ඉඳලා ඔක්කොම මේ බුක් කරනවා. ඒකට පොඩි මුදලක් යනවා. ඒවා කවුරුවත් අපිට නිකන් දෙන්නේ නැහැ. කවුරු හරි ඉන්නවා නම් BMICH එක කතා කරලා දෙන්න, ක්ලොක්ස් ටික බුක් කරලා දෙන්න, ස්ක්‍රෝල්ස් ටික ඒවා කවුරු හරි ඉන්නවා නම් එහෙම කරලා දෙන්න. එතකොට අපිට ඒවට වියදම් යන්නේ නැහැ. හරි? ඒ වගේ පොඩි පොඩි වියදම් ටිකක් යනවා. එච්චරයි. ආයෙ වෙන මොනවත් වියදම් නැහැ. ට්‍රේනින් එක අපි සම්පූර්ණයෙන් ෆ්‍රී කරනවා. right? ඔයාට විධිමත් ඩිප්ලෝමා එකක් ලැබෙනවා. ඒක තමයි දන්නේ ලැබෙයිද දන්නේ මේක වෙරිෆයි කරපු ගමන් එක හම්බ වෙනවා. දැන් වැඩි අපි දවස් 3-4ක්ම මේ ක්ලාස් එකේ ඔක්කොම ඉන්න අයට මේක ඕනේ කියලා ලිස්ට් හදලා ඔක්කොම කරලා දුන්නා රිජෙක්ට් වුණා. හේතුව ළමයි ක්ලාස් එකේ නැහැ. ඒකට කියන්නේ ඔන්ලයින් ඉන්න ඕන. recording is not acceptable කියලා ගහලා තියෙනවා. ඉතින් මම කොහොමද ඒ කට්ටියත් එක්ක කතා කරන්නේ ඒවා? ඊට පස්සේ කියනවා ප්‍රොෆෙෂනල්ස්ලා මෙහෙමයි කියලා මං කිව්වට පස්සේ නෑ ඒකට suitable time එකක් දාගන්න. ඒකට suitable time එකක් දාගන්න. ඒක live යන්න ඕන. class එන්න ඕන. මේ link එක පවා අපි දෙන්න ඕන. Zoom link එක පවා එයාලට දෙන්න ඕන. ඒකට පිළිගන්නේ ඒකට දෙන්නේ නෑ. නිකන්වත් හිතන්නේවත් නෑ. ඉතින් list එක 4-5 සැරයක් reject වුණා. දැන් හපෝ දාලා ඉන්න මේ සැරේ බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මේ ක්ලාස් එකට රෙජිස්ටර් වෙච්ච ඔක්කොමනේ අපි දාන්නේ. ඒ හැමෝම රෙකෝඩින් ගන්න නැති හැමෝම. right? ඒ වුණාට ඒ කට්ටිය එහෙම කැමති නැහැ. කොහේ ළමයි ක්ලාස් එකකෝ. ළමයි කෝ ක්ලාස් එකේ. අනික දැන් මේක Zoom එකට ඔයාලා ලොග් වෙන වෙලාව ඔක්කොම වැටෙනවා. ඒක අපට ගන්න පුළුවන්. ඒක තමයි ඒ කට්ටිය ඉල්ලන්නේ. ඒක අපිට එඩිට් කරලා ගන්න බෑ. Zoom එකෙන් හම්බෙන ලයිස්තුවක් තියෙනවා. ඒක යාලා ඉල්ලනවා. ඉතින් ඔන්ලයින් උත් නෑ. ඒතකොට ඒ කට්ටිය අපි බොරු කරනවා කියලා හිතන්නේ. හරි ප්‍රශ්න මේවා. හරි. ඒතකොට ඒ ළමයිට අපිට බල කරන්න බෑ ක්ලාස් එන්න කියලා. එහෙම බල කරපුවාම ඒ කට්ටිය තර්ක කරනවා. මේ සමහර ක්ලාස් ඉන්නවනේ ළමයි ක්ලාස් යන්නෙත් නෑ. සර්ටිෆිකේට් උත් තියෙනවා, ඩිප්ලෝමාත් තියෙනවා එහෙම. ඉතින් අපි අසරණ වෙනවනේ මොකද කරන්නේ කියලා හිතන්නකො. right? ඒතකොට අර ලොජික් එක ගේනවා. ලංකාවේ තව එහෙම ක්ලාස් තියෙනවා. ඒ කට්ටිය ඉන්න ඕනේ නෑ ක්ලාස් එකේ. සර්ටිෆිකේට් උත් හම්බ වෙනවා ඔක්කොම තියෙනවා. ඉතින් කොහොමද කරන්නේ? ඒකයි මං කිව්වේ මේක කැමති. මේක දෙන්න පුළුවන්. මං කියපු දේ පැහැදිලිද? යස්ද? පොඩි සිග්නල් එකක් එවන්න. මං දන්නේ ඔයාලා අතරත් ඇති 105ක්වත් ඇති ඉතින්. හරි? ඒ මට්ටමේ ඇති ඉතින් මං දන්නේ ඇති. හරිද? මේ අර ගොඩ අය එහෙම නැහැ කියලා මට විශ්වාසයි. තේරුණාද කියලා බලන්න ටක් ගාලා heart එකක් එවන්න reactions ගිහලා බලමු අපි කී දෙනෙකුට මේක තේරුණා අවබෝධයිද කියලා. ලස්සන වැඩක් කරමු. පට ලස්සන වැඩක් කරමු. ඒ වාගේ දැන් දක්වා තියෙන අඩුපාඩු ඔක්කොම මගහැරෙනවා. ඒ විදිහේ වැඩක් කරමු. ඕකේ. මට බල කරන්න බෑ ඕන විදිහට. ඒ කියන්නේ වාගේ වැඩේ කරගෙන යන්න රෙකෝඩින් ගන්නවා නම් රෙකෝඩින් ගන්න, ලයිව් වෙනවා නම් ලයිව් වෙන්න, ඕන විදිහකට සහභාගී වෙන්න, ඕන විදිහකට කරන්න. ඒතර මෙතනත් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. මේ විදිහට කරනකොට මේ විදිහට කරන්න, මේ විදිහට කරනවා නම් මේ විදිහට කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ කොහොම හරි කරගන්න.
මට ණයක් තියෙනවා ඒක කරන්න එපා. ඉතින් මේක මේ ඔයාලා පන්ති ගාස්තුවක් ගෙවලා තියෙනවා. අපි මේ වැඩේ කරන්න එපා. නැත්නම් අපි ණයකාරයෝ වෙනවනේ. ඕකේ? රයිට්. නිකන් ආන්සර්ස් ටික අපි ඩිස්කස් කරමු. ආන්සර්ස් ටික ඩිස්කස් කරමු. මගේ කමිස දෙකෙන් එකක්වත් හොඳ නැහැ. මගේ කමිස දෙකෙන් එකක්වත් හොඳ නැහැ. කොහොමද? neither of my shirts උඩ තියෙනවා chart එක දිහා බලන්න කියන්නේ neither of my shirts is good. neither of my shirts is good. neither of my shirts is good. මගේ shirts දෙකෙන් එකක්වත් හොඳ නැහැ. okay? මේ ගෙවල් දෙකෙන් එකක් හරි interesting. මේ ගෙවල් දෙකෙන් එකක් හරි interesting. either of මේ these ගෙවල් houses interesting is interesting. I verb එක singular යන්න ඕන. is interesting. is interesting. ඔයාගේ සහෝදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මට බැනලා තියෙනවා. ඔයාගේ සහෝදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මට බැනලා තියෙනවා. ඔයාගේ සහෝදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මට බැනලා තියෙනවා. එක්කෙනෙක් either of your brothers has scolded. has and don't. has scolded. Fasila means yes. has scolded. has scolded. either of your brothers has scolded. මේ වාර්තා වලින් එකක්වත් වැදගත් නෑ neither මේ these වාර්තා reports, neither of these reports is important. neither of these reports is important. අර ඉඩම් වලින් මොකක් හරි එකක් අපේ අයියාගේ. ආන්න අර ඉඩම් වලින් මොකක් හරි එකක් අපේ අයියාගේ. හරි අර ඉඩම් වලින් එකක් මොකක් හරි එකක් අපේ අයියාගේ. either of අර ඉඩම් those lands is my brothers. නැත්තම් belongs to my brother. belongs to my brother. yes is our brothers. නැත්තම් belongs to my brother. ඒ වෙනකන් ඕකේද දරුවෝ? right. දැන් මට ඕන මේ වෙනකොට ඔයා කොයි වගේ තත්වයකද ඉන්නේ කියලා බලන්න. අඩුම මම බලාපොරොත්තු වෙනවා දැනට මැසේජ් 100ක්වත් එයි කියලා. හැමෝම පුරුදු වෙන්නේ වැඩේට. okay? දැන් මම ඔයාලට වාක්‍යයක් දෙනවා. I was busy. I was busy. දැන් I was busy කියන එක ඔයා නිකන් අර ඩිප්ලෝමා ලෙවල් ළමයෙක්ගේ B1 B2 ලෙවල් ළමයෙක්ගේ ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි ළමයෙක්ගේ වාක්‍යයක් බවට හරවන්න. I was busy. මේක මෙහෙම කියන්නේ නැතුව I was busy කියන එක ඔයාට දැන් ඔෆිස් එකකදී කතා වෙනවා. ඕ වෙන ඉංග්‍රීසි කතා කරන කෙනෙක් එක්ක කතා කරනකොට මේක යන ස්ටයිල් එකට මේක ඩෙවලොප් කරන්න. I was busy. මම busy වුණා. දැන් කියන්න ඕන I was busy කවදද busy වුණේ? yesterday. එහෙම එක ඇඩ් කරන්න පුළුවන්. I was busy yesterday. right? මම busy වුණා ඔෆිස් එකේදී. I was busy at the office. මම busy වුණා exam එකක් එක්ක. I was busy with an exam. right? මම busy වුණා homework එක්ක. I was busy with my homework. right? හේතුකුත් දානවා because. තව වාක්‍යයක් ඇඩ් කරනවා because I was in Colombo yesterday. මම ඊයේ කොළඹ හිටියේ. and we had and එකකුත් දානවා. and අපිට program එකක් තිබ්බා. we had a program. ඒකල ඒකට passive voice එකක් උත් දෙනවා. ඒක අපේ ඔෆිස් එකෙන් දුන්නේ. it was given by our office. right? අනේ ඉතින් එක්සම් මට මහන්සි. so I am too tired now. and I am too tired. එතකොට තමයි මේ මෙන්න මේ වාක්‍ය නිකන් අර ස්පෝකන් විදිහට එන්නේ. දැන් ඒක එක්සිකියුටිව් කරන්න පුරුදු වෙන්න ඕන. chat කරන්න මගෙත් එක්ක අනිවාර්යයෙන්. මේ කියන්නේ live chat එකක් කියන්නේ පොතට දාන එකයි වෙනස්. ඔයා chat කරපුවාම ඔයා උත්තර එනවා. මම දැන් මට විතරක් පේන විදිහට හදනවා. එතකොට මට විතරයි ආන්සර් එක එන්නේ. පටපට ගාලා ආන්සර් එන්න ඕන. එතකොට තමයි live feedback එකක් කියන්නේ. ඔයාට ඒක අර ඒක ඒ කියන්නේ ඔන්ලයින් වල ලෝකෙ සිද්ධ වෙන ක්‍රමයක. ඔයා ඔන්ලයින් හරි කමන්නේ ගුරුවරයාත් එක්ක කතා කරන්න ඕන. ඒක තමයි ඒ අර කට්ටිය කියන්නේත් ඒකයි. ඔන්ලයින් වුණාට කමන්නේ ඔය කතා කරන්න ඕන. ඒකයි කට්ටිය ලින්ක්ස් ඉල්ලන්නේ. මේවා වෙනවද නැද්ද? ඔයා chat එක යූස් කරනවද? right? ඊට පස්සේ නම් ඉතින්
අපට කියලා තියෙනවා මොනවාද attendance sheet එකක් ගන්න කියලා. attendance sheet එකක් අරගෙන ඒක එවන්න කියලා තියෙනවා. chat එකට දාන්න කියලා. ඕකේ හොඳට මතක තියාගන්න මේක අර ඇත්තටම රුපියල් 52000 ගාණක් වැලියු වැඩක් කරන්නේ මේ. වැලියු එක ඒක තමයි. ඒක තමයි හරි වැලියු එක. ඉතින් ඒකට විදිහටම වත් වැඩ කරන්න. ඒකට ගැළපෙන විදිහටම වැඩ කරන්න. දැන් I was busy කියන එක ඔයා කැමති විදිහකට ඇත්තටම ඔයා ඊයේ busy වුණා කියලා හිතාගෙන ඔයා කියන්නකෝ බලන්න මම ඊයේ busy වුණා ඇයි ඊයේ busy වුනේ මොකද වුනේ bla 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 වාක්‍ය පහක් එවන්න I was busy එක වාක්‍ය පහක් එවන්න මාව ගොඩ දාන්න 100 දෙනෙක් මට chat කරන්න දැන් 100 දෙනෙක් chat කරන්න right very good last week I was busy with an exam Maru but the exam is so hard and I tried my best. Exam was so hard, but the exam was very hard. But I had studied. Unfortunately, it was very difficult for me. So I'm unfit. And I'm planning to write it again. වෙසක් දවසේ හරි අවුරුදු දවසේ හරි කවදා හරි පාටියක් තිබ්බ දවසේදී හරි මොන හරි හේතුවක් නිසා පැය බිසි වුණ පැයක් විතර හරි අරගෙන කියන්න මම මේ දවසේ මෙහෙම බිසි වුණා ඒ ඇස්සේ මට බස් එකක් මිස් වුණා ඇක්සිඩන්ට් එකක් තිබ්බා ට්‍රැෆික් එක හිටියා බෙහෙත් ගන්න ගියා සෙනග ගොඩක් හිටියා පොලිමේ හිටියා ડોක්ටර් ලේට් වුණා මට එපා වුණා මං ගෙදර ආවා අම්මා බැන්නා ගෙදර අස් කරා මොනවා හරි ටිකක් කියන්න ඇත්තටම අඩුම වාක්‍ය පහක් ටයිප් කරන්න මට 100 දෙනෙක් එන්න බලන්න මට කියන විදිහට 100ක් එන්න මේ බැච් එකකින් හරියට කරන්න ඩිප්ලෝමා එක 100ක් කරන්න හරියට ඕකේ තව බැචස් ගොඩාක් තියෙනවා so in that Sunday කියන්නේ දරුවෝ that Sunday දිනයකට ඉස්සෙල්ලා in කියලා කියන්නේ වාක්‍ය මදි දරුවෝ ඒ කියන්නේ දිග මදි වාක්‍ය අඩුම වාක්‍ය පහක්වත් ඇඩ් කරන්න එක්ස්ප්ලেইন කරන්න වාක්‍ය පහක්වත් අරගෙන මම මයික් එක ඔන් කරලා දෙන්නම් කැමති කට්ටිය මයික් එකෙන් කියන්න එතකන් මට එවන්න chat එකට දාන්න I was busy at home yesterday because I went to office to the office එකට done office එකට the එහෙම නැත්නම් and දෙකේ එකක් හැමතිස්සෙම දාන්න. මදි වාක්‍ය ඕන තව වාක්‍ය ටිකක් ඇඩ් කරන්න. Yesterday I was busy because I went to the office and තව එකක් ඇඩ් කරන්න so තව එකක් ඇඩ් කරන්න although I was busy and I completed my task and my boss was very happy he appreciated me ආමාව appreciate කරා right දැන් අර සිංහල translate කරන එක ගලවන්න ඕන. දැන් සිංහල translate කරන්නේ B1 එකේදී ඔයාට අර වාක්‍ය හරියට ඉගෙන ගන්න. දැන් B2 එකේදී අපි සිංහල translation අයින් කරලා තියෙන ගොඩාක් අයින් කරලා තියෙන හොඳට හිතලා බලන්න. හරි? ඒකල දැන් ඔයා ඉංග්‍රීසි වලටම හුරු කරගෙන යන්නේ. දැන් theory part එකක් තිබ්බා දැන් theory part එක ගොඩක් ඉවරයි. දැන් ඉතින් speaking පැත්ත පටන් ගන්න පුළුවන්. Mr. Sarath I was busy last month because of there had meetings අන්න වරද්දුවා. I was busy last month because there were meetings. There were meetings. There had කියලා වාක්‍යයක් there වල නැහැනේ. There is, there was, there will be, there had been, there have been, there has been, there had been, there will have been. There had කියන්නේ there was. අන්න ඕවා හැදෙන්නේ ඔහොම උත්තර එවන්න ගියාපුවාම. meetings තිබුණා කියන්නේ මොකද්ද? There was a meeting. There were meetings. There had කියන්නේ අර තිබුණා කියපුවම අපේ ඔළුවට had එකක් එනවා. right? ඕවාගේ 10ක් ගියපුවා වැඩේ ඉවරයි. Because there were some meetings. Yeah, there were some meetings. Neither of my parents was at home and බන්න ලස්සන එකේ. That day and I was මරු ඒකට ඔක්කොම එවන්න heart එකක් ලස්සනයි. Neither of මිලින්දි පුතා yes. Neither of my parents was at home that day and I was stuck with stuck with my household work කියන්නේ ගෙදර දොරේ වැඩ කියන්නේ household work housework කිව්වත් කමන්නේ household work and with these toddlers මේ toddlers ලත් එක්ක toddlers ලා කියන්නේ මොකද්ද
දන ගාගෙන යන අය toddlersලා right toddlersලා කියන්නේ තාම ඇවිදින්න බෑ අර වැටි වැටි යන සෙට් එක පොඩි සෙට් එක toddlersලා right with my toddlers එතන මිලින්දි මිස්ටර් එහෙම පොඩි අය කවුරු හරි ඇති ඉතින් ඒ කට්ටියත් එක්ක හෙන බිසි වුණා ලස්සනයි අන්න දැන් ඒ කට්ටිය මට කියන්න පුළුවන් දැන් එයාලා හරි ඔන්න ඔය ක්වොලිටි එක තමයි ඕන ඩිප්ලෝමා කෙනෙකුට මේ ඩිප්ලෝමා එකේ ස්ටාර්ට් එකේ උතන ඉන්න ඕන දැන් ඔයා එතන ඉන්න ඕන වාක්‍ය පහක් ලියා ගන්න බැරි නම් දෙයියනේ කරන්න දෙයක් නැහැ අහපව වෙන්න ඉංග්‍රීසි පොට් අහපව ඉනර් සර්කල් එන්න කරන්න දෙයක් නැහැ මම කවදාවත් ඔය වගේ දේවල් කියන්නේ නැහැ ක්ලාස් වල මම දැන් කියනවා කරන්න දෙයක් නැහැ හරි ඒ අගේ තේරෙන්න ඕන කරන එක අගයක් තේරෙන්න ඕන කරන වැඩක අගයක් තේරෙන්න ඕන තමන්ට ඔක්කොට වඩා තමන්ගේ අරමුණ පැහැදිලි වෙන්න ඕන මට ඉංග්‍රීසි ඕනේ කියන එක මට දැනෙන්නේ නැත්නම් ඉතින් ඇත්තටම මට ඕනේ නැහැ මට ඕනේ කියන එක මට දැනෙන්නේ නැත්නම් මට ඕනේ නැහැ ඒකට මට වැඩ කරන්න බැරි නම් මම බොරුවක් කරන්නේ මම මාව රවට්ටගන්නේ වෙන කවුරුවත් නෙමෙයි මම රවට්ටන්නේ මාව වෙන එක්කෙනෙක්ව නෙවෙයි රවට්ටන්නේ okay I was busy with my family yesterday because my son had a class, but class was cancelled. So son and I decided to go to a restaurant. Go to a restaurant. Jeevanta, Mr. Jeevanta, niyamai puthi. Maru. Onna වැඩි හරි වා ready. ඒ වගේ එන්න ඕන. වාක්‍ය හතරක් පහක් එකතු කරලා මොකක්ද උනේ කියලා ඉංග්‍රීසි වලින් කියන්න ස්කිල් එකක් ඔයාට තියෙන්න ඕන. Right? I was busy last Friday at my office, on my office name, because my friend not come but didn't come that day. Therefore, I had to cover her duties last night. However, I done all works I did all works. All works all work. Work කියන්නේ uncountable noun එකක්. ඒකට s එන්න බෑ. I did all work. Okay? දැන් හරි අන්න ඔය ඕක තමයි මට ඕන I was busy since morning කියන්න බෑ දරුවෝ ඇයි since morning එක was එකක් එන්න බෑ I have been busy since morning I had been busy since morning කොයක උපෙක් කරලා thumbs up එකක් එවන්න මතක් වුණා සර් ජාතික අපරාධයක් කරලා තියෙන්නේ time එක කියනවා නම් have been has been එන්න ඕන අන්න ඕව හදාගන්න වැඩ කරන්න ඕන understand වාක්‍ය ලස්සනයි උත්තරේ ලස්සනයි I had been I had been busy since morning because I have to attend to the staff meeting last night in my office, so I couldn't call back you. මට call කරන්න බැරි වුණා. අනේ වගේ හොඳයි ඒක හොඳයි. I was busy yesterday with my children's classes. Their classes schedule were changed due to one of father's parents' funeral. Due to due to one of father's teacher's funeral and also I had to participate that funeral however I managed ලස්සන උත්තරේ නියමයි ඔන්න ඩිප්ලෝමා එන්න ඔයා කරන්න ඩිප්ලෝමා බය වෙ නැතු කරන්න දිලන්ති මිස් කරන්න right and I was very busy yesterday because of I participated the chess tournaments of my son, which held on Tolangamo National School, which was held, passive voice එකක් කියන්න ඕන, which was held on Nevedaru at Tolangamo National School, so I was able to attend and ඔයා diploma කරන්න, Mr. Vijayaratna, nice. I was busy last 2 weeks because of my house repair. Right? I was busy yesterday because of homework, but I learned English, so why I don't understand busy to me? මොකද්ද මට තේරෙන්නේ නැහැ. මොකක් හරි පරලලා තියෙනවා. ආපහු try කරන්න. කවුද අපේ Mr. Mugdalige? Yes. I was busy at the office yesterday, last night evening, because one of the client came to one of clients came to one of clients came to clients lagi ekkenek aawa one of clients came okay one of client එක තේරුණාද ටක් ටක් thumbs up එක කරන්න
one of client is came වෙන්න බෑනේ. ඒ වාක්‍ය කොහෙවත් නැහැ මේ ලෝකේ නැති වාක්‍යයක්. One of clients came. Clients ලගෙන් එක්කෙනෙක් ආවා. is came කියලා වාක්‍යයක් එන්නේ නැහැ බලන්න. is came කොහෙත් තියෙන්නේ නැහැනේ. active voice එකෙත් නැහැ passive voice එකෙත් නැහැ. එක්ක come, came, will come, is coming, was coming, will be coming. is came නැහැ. ලස්සන උත්තරේ අන්න එතන පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා. Last moment, however, I handled her and came home and was very stressful day නියමයි එන්න. කවුද? එන්න මිස් ඩිප්ලෝමා කරන්න බය නැතු කරන්න. ෆාතිමා මිස්. ෆාතිමා නූර්ජන්. ෂෝක්. ගේම ගොඩ. right? 17. Yes, okay. I was busy in last week කියන්නේ දරුවෝ. last week. okay, last කියන එකනත් එක්ක preposition මොනවද දාන්නේ? last week, on last week, in last week දාන්නේ. right? ඔක්කොම කට්ටි පොඩ්ඩක් thumbs up එකක් තියාගෙන මේක ඔලුවට දාගත්තා නම් this කියන එකනයි last කියන එකනයි next කියන එකනයි. ඒ කියන්නේ මේ සතිය කොහොමද කියන්නේ this week. ගිය සතිය last week. ඊළඟ සතිය next week. මේවට දාන්නේ on, in, at කියන prepositions දාන්නේ මේවට. this, last, next. ඔලුවට දාගත්තද? yes. ඒ කියන්නේ දැන් මම ලබන සතියේ එන්නම්. I will come next week. ඒකට in දාන්නේ, at දාන්නේ, on දාන්නේ, prepositions දාන්නේ. මම ආවා ගිය සතියේ. I came last week. ඒකට in, on, at දාන්නේ. okay. මම එන්නම් මේ සතියේ. I will come this week. in, and on මොනවද දාන්නේ. මේවට prepositions දාන්නේ. ඔය major grammar mistake විදිහට අනික් කට්ටි දකින්නවා. මේවට දාන්න එපා. ලබන සතිය කිව්වම වාට හිතෙනවා in next week කියලා දාන්න. in next month කියන්නේ හිතෙනවා. ආයි කියන්නේ එහෙම හිතෙන්නේ on next Sunday කියන්නේ හිතෙයි. ඒ උනට කියන්න එපා. හිතුනට කමන්නේ කියන්න එපා. on next Sunday කියලා කියන්නේ. next Sunday. ඕකේද? තේරුණා නම් ටග්ගා thumbs up එකක් ගන්න. ඊළඟ උත්තරේට ආයෙ වන්න බෑ. ආයෙ spoken practice වලදී එවන්න බෑ. Saturday class එකේදී කියන්න බෑ. හරි? කිව්වට කමන්නේ තව සීසරයක් උත්තර කියන්න. හැබැයි හිමීට ගලව ගන්න ඕන. ඩිප්ලෝමා එනකොට අයින් කර ගන්න ඕන. හරි? එදාට ඉතින් චරිතයක් එන්න එපාය. නේ අර සර්ටිෆිකේට් එකේ ක්වොලිටි එක තමන් ගාව තියෙන්න ඕන. ස්කිල්ස් නැති සර්ටිෆිකේට්ස් අරන් වැඩක් නැහැ. ගණන් ගන්න නැහැ කවුරුවත්. කුසලතාවය හදා ගන්න ඕන. okay. And last month I was busy because I had a principal's exam last 7th Sunday. I had the most work last month. Yeah, I had lots of works. Yeah, I had a lot of work. Most work කියන්නේ work කියන්නේ මොකක්ද? uncountable. ඔක්කොම අහගන්න. work කියන්නේ uncountable එකක්. work. ඒතර work එක අපි දාන්න ඕනේ එක්ක much. එහෙම නැත්නම් little. වැඩ චුට්ටක්. ගණන් කරන්න බෑනේ මේවා. little. පොඩි වැඩ ටිකක් තිබ්බා. little work. ගොඩක් තිබ්බා. much work. එහෙම නැත්නම් දෙන්නටම දාන්න පුළුවන් එකක් තියෙනවා මොකද්ද? a lots of work. a lots of work. එහෙම නැත්නම් a lot of work. sorry. මෙතන a lot of work. එහෙම නැත්නම් lots of work. lots of work. මෙන්න work. මෙහෙමයි. right? so මට තිබ්බා ගොඩක් වැඩ. I had much work. මට වැඩ පොඩ්ඩක් තිබ්බා. I had little work. චුට්ටක් වැඩ තිබ්බා. works කියන්නේ s දාන්නේ. works කියන්නේ. එහෙම නැත්නම් I had a lot of work. වැඩ ගොඩාක් තිබ්බා. එහෙම නැත්නම් lots of work. මේ දෙකේ වෙනස බලන්න. a lot of work, lots of work. a lot of work, lots of work. දරුවෝ මේ පන්ති හෙන්න වදයි ඈ. ඔයාට දැන් ට්‍රේනින් පටන් ගන්න පට්ට වද. chat එකට දාන්න කියනවා, thumbs up එවන්න කියනවා, reaction කරන්න. එහෙම තමයි live ඉගෙන ගන්න ඕන මේක. ඒ හැම මැසේජ් එකක්ම දීලා එහෙම එන්න ඕන, participate වෙන්න ඕන. අර නිකන් නිදිබර සැඳෑ යාමේ වවුලන් තියෙන සින්දුව එහෙම බෑ. වද තමයි ඉතින්. මගෙත් එක තරහ වුණාට කමන්නේ ඔළුවේ විෂ පුරව ගන්න තරහ වෙන්න එපා. ඒක ඔයාට හොඳ නැහැ. හරි තරහ ගිය වෙලාවක පට්ටක් ගාලා අයින් කරලා දාන්න. ඒක තියාගන්න එපා. හරි? දැන් මට මෙහෙම වුණොත් එහෙම මටම කේන්ති ගියොත් එහෙම මට වට උගන්වන්නම් බෑනේ. මේ අපි උගන්වන්නේ හැම විනාඩි 5කම හැමදාම එක විදිහට උගන්වන්නේ.
එක දවසක් හරි ඕනෝට එපාටු ගන්නලා තියෙනවද? ඔයාට ආදරයක් බැඳීමක් මගේ පන්තිය කියලා හිතන්නේ නැතුව වැඩ කරලා තියෙනවද? කෙලින්ම කියන්න මම chat එක ඕපන් කරලා තියෙනවා. ඔන්න ඕපන් කරන ඔක්කොටම. ඔව් සර් කියන්නේ එහෙම කරලා තියෙනවනේ. everyone දැම්මම. කෙලින්ම මුණටම කියන්න. ඕනෝට එපාටු ගන්නනවා ගණන් ගන්න නෑ එහෙම. හැම වචනයක්ම කියන්නේ ගොඩ දාන්න බලාගන්න හිතන්නකෝ. නේ බිස්නස් එකක් විදිහට නේ කරන්නේ මේක. මට බිස්නස් කරන්න පුළුවන්. ඔයාලා බිස්නස් එකක් විදිහට දකින්නේ නැහැ ජීවිතේටම. මේ ලස්සන වැඩක් කරන්න, හරි වැඩක්. විල්ලැජ්ජ නැති වැඩක් කරන්න. නිින්ද යන වැඩක් කරන්න. හරි විකාර කරන්න නෙමෙයි. ඕකේ. මැසේජස් ඇවිල්ලා තියෙන 82ක්. 82. පින් පින් සෙට් වෙන්න ඕනේ. ඉතින් උතුරන්නම සෙට් වෙන්න ඕන. ඔහොම වැඩ කරනවා නම් මොනවද කරන්න බැරි? නියමයි. නියමයි. මට එකම දුක මේ ඔක්කොම කියව ගන්න වෙලාවක් නැති එක. මම ඔන්න සේව් දාගත්තා. සේව් chat මම බලනවා මේක. හරි කිව්වේ කොතනද කියලාත් මතක නැහැ. මිස් ජීවන්ත කිව්වා මිස් ගගනි මිස් yesterday I was busy because I had classes from morning to evening. Pattalasanai. I studied many lessons. In the evening, classes are over නෙමෙයි. In the evening, classes finished or ended. Classes ended. Okay, එහෙම නැත්නම් finished. Then පන්ති ඉවරයි. The class is over. Classes are over. Classes were over. Right? Classes ඉවර වුණාට පස්සේ. Right? And I got over කියලා වචනයක් නෑ දරුවෝ. I got on a bus, it was loaded, crowded කියන්නේ. It was crowded. Finally, I reached to my home නෙවෙයි, reached my home. එන්න. ඔයාට ලේසියෙන් කොට දාගන්න පුළුවන් ඩිප්ලෝමා එකක්. ඕක ඉතින් කල්පනා කර කර කියන්න ඕන. ඕක මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් වෙන්න. ඒ තරම් හදා ගන්න පුළුවන්. I was busy because I went to trip කියන්නේ went on a trip. Trip කියන්නේ හැමදෙස්සෙම on කියලා එන්නේ. Went on a trip. මම trip එකක් ගියා. දරුවෝ එක්කෙනෙක් thumbs up එකක් කියවන මේ ඔක්කොම මම මාක් කරගන්නවා. මම වෙනම පොතක් තියාගෙන හරි මම මේවා මාක් කරගන්නවා. මගේ ස්පීකින් වලට රයිටින් වලට ආය වරද්දන්නේ. එහෙම වැඩ කරන්නේ. thumbs up එකක් කියවන්න. එවන්න. right. එහෙම එවන්න. එහෙනම් trip එකක් යනවා කියනකොට මොකක්ද දාන්නේ? on went on a trip. මම trip එකක් යනවා. I go on a trip. මම trip එකක් ගියා. I went on a trip. trip කියන එකට ඉස්සලා on එකක් දාන්න ඕන. Okay? So I was busy because I went on a trip. I was because lot of work my office. I had lot of work at my office. ගොඩ දාගන්න පුළුවන් දරුවෝ. තව වාක්‍ය 3-4ක් එකතු කරන්න. I was busy miss. I had to get ready my brother's wedding. I had to get ready for my brother's wedding. I had to get ready for my brother's wedding. ඉතින් එච්චරද? තව වාක්‍ය 2-3ක්. So I bought a sari, went to the town 2 or 3 times and had to finish some homework also. එහෙම කියන්න brother ගේ wedding එක නිසා travel කරා, අරහෙට ගියා මෙහාට ගියා. ඇයි busy වුනේ නිකන් සාරියක් ඇඳලා විතරක් නෙමෙයි. ready වුනේ මොනවද? ready වෙන්නේ මොනවද කරේ? ඒවත් ලියන්න. වාක්‍ය 2-3ක් ලියන්න හැමතිස්සෙම. එන්න කරන්න පුළුවන්. Mr. Samantha, I had been busy since morning last night because I have to attend to the staff meeting in my office, so I couldn't call back. I was busy yesterday with my children. And I was busy office because one of the client queue. I was busy few days because I was sick, so I didn't finish my day-to-day work. Again, I went to the office yesterday. Then I had to finish a lot of work. අනේක වැරදි දරුවෝ. එක්ක a lot of work වෙන්න ඕනේ. එහෙම නැත්නම් lots of work වෙන්න ඕනේ. Okay?
a lot of work මේ lots මේකට තමයි s එන්නේ මෙතෙන් s එන්නේ නැහැ මේක දාන්නේ a lot of මේක lots of මේ දෙකම එකයි හැබැයි වචන දෙකක් තියෙනවා a lot of lots of okay and I was thank you very much right මම දැන් තව ටාගට් එකක් දෙනවා I was busy yesterday නියමයි යන්නේ නියමයි හොඳටම හොඳයි 99.9%ක්ම ඕකේ. ඕකේ. දැන් මට පොඩි සිග්නල් එකක් දෙන්න සර් මේ වගේ පොඩ්ඩක් ප්‍රැක්ටිකලි වැඩ ටිකක් කරන්න කැමති. thumbs up එකක් එවන්න. මම දන්නේ මට බලා ගන්න ඕනේ ඒකයි. පොඩ්ඩක් ප්‍රැක්ටිකලි මෙහෙම පොඩ්ඩක් වැඩ ටිකක් කරන්න කැමතිද? yes ද? yes thank you. බොහොම පිං ඈ. මට ඕන ඔහොම ඈ. ඔය තැන තමයි මට ඕන. ඔයාලා දැන් දන්නවද නේද ටෙලිග්‍රෑම් ඇප් එක තියෙනවද හැමෝම ගාව? ටෙලිග්‍රෑම් ඇප් එක තියෙනවද? yes. ටෙලිග්‍රෑම් ඇප් එක මේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඉස්සරහට. ඕකේ විශේෂයෙන්ම ඩිප්ලෝමා කරනවා නම් එතකොට ඒකත් සෙට් කරලා තියාගන්න. කිව්වේ නෑ රසිකා මිස් ගොඩාක් අයගේ කිව්වේ නෑ. මම හිතුවට වඩා ඇවිල්ලා තිබ්බා. හැබැයි මම හිතුවට වඩා ඇවිල්ලා තිබ්බා මට ඕන උනේ 100ක් ආවේ නෑ. 100ක් එන්න ඕන. අඩුම 100ක්. කවදාවත් chat කරපු නැති කට්ටිය පුරුදු වෙන්න chat කරන්න පුරුදු වෙන්න. ඩිප්ලෝමා එක කරනවා නම් chat කරන්න පුරුදු වෙන්න. කීබෝඩ් එක පුරුදු වෙන්න. right? ඒ හැර විකල්ප නැත. කියන්න මෙහෙම I met one of my friends. මට ඕන I met one of my friends. I met one of my friends. හදන්න බලන්න. I met one of my friends. At least 5 sentences. අඩුම වාක්‍ය 5ක් තියෙන්න ඕන. I met one of my friends. මට මගේ යාළුවෙක් හම්බුණා. I met one of my friends. add කරන්න බලන්න ලස්සන conjunctions ටිකක් දාන්න. noun clauses පුළුවන් නම් noun clauses questions කැමති විදිහට add කරන්න බලන්න. Yesterday I was busy with my office work. I started work morning and continuously worked so afternoon till afternoon I have done so many works කියන්නේ දරුවෝ so many work හරි work කියන්නේ uncountable එකක්. ඒතර ඉස්සෙන්නේ නැහැ. And I met few clients ලස්සනයි shock හොඳටම ඇති. සර් මේ නම්බර් එකකින් නෙවෙයි තියෙන්නේ ටෙලිග්‍රෑම්. ඕකේ දරුවෝ ඔය නම්බර් එකටම ටෙලිග්‍රෑම් ඇප් එක දාගන්න. අනිත් ඩිවයිස් එකෙන් ඩිලීට් කරලා ඕකට දාගන්න. හරි? ඉන්ස්ටෝල් කරගන්න නැති අය ටෙලිග්‍රෑම් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. I met one of my friends. 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 හසුන් පුතා ෂෝක් කොල්ලෝ හැබැයි තව වාක්‍ය තුනක් විතර එකතු කරන්න. තව වාක්‍ය ටිකක් එකතු කරන්න. Okay? Sudarshani miss. Yes.
I met one of my friends at the bank last Friday when I went to the bank. She was uh, she was sitting. She was sitting in the manager's seat. She was sitting in the manager's seat. I was very happy to see her. පට්ට ලස්සනයි. ඇත්තම වෙන්න ඇති. යාට වෙච්ච ඇත්තම එකක් වෙන්න ඇති. බලන්න පොඩි grammar mistakes දෙකක් තිබ්බ. හැබැයි ඔය quality එක ඕන. ඔය quality එක ඕන. දැන් යා දාලා තිබ්බ conjunction එකක් බලන්න. මොනවාද? ඒ කියන්නේ සංකීර්ණ වාක්‍යයක්. I met one of my friends at the bank last Friday when I went to the bank. The නෑ. හැබැයි වාක්‍ය හරි. ඔන්න complex sentence එකක් දාලා තියෙන්නේ. She was sat කියනකොට මං හැදුවා. එයාත් දැන් හදාගත්තා. එයා දන්නවා she was sitting or she was in. She was sitting at sitting on in the manager's seat. එහෙම නැත්නම් she was in the manager's seat. ඒ කියන්නේ එයා තමයි manager. She was in the manager's seat. Yeah, manager ගේ sheet එකේනේ බලන්නකෝ. So I was very happy. හොඳ හිතක් තියෙන මනුස්සෙක්. I was very happy to see her. So we had a chat. And I got done my job. මම මගේ වැඩේ කරව ගත්තා. I got done my job and came quickly because I had to go to the office. I was too tired and she wanted to share a cup of tea with me. එයාට ඕන වුණා මගෙත් එක්ක තේ එකක් බොන්න, but I had no time. මට වෙලාව තිබ්බේ නැහැ. And I promised her to meet her again. මම එයාට promise වුණා අපව meet වෙනවායි කියලා. So we just talk about our school time and the campus and all friends and all. So it was a very happy moment. ඒ මිස් එතෙන් එනවා. ඒක ලස්සනයි. සුදර්ශනි මිස්. Perfect. Nice. And I was busy last week. ඒක busy එක ඉස්සලා එක නේද? නෑ කවුද? Last weekend I met one of my while I was shopping අන්න වැඩේ. ලස්සනයි. While I was shopping. While I was doing something. දැම්ම මොකද්ද? Complex sentence එකක්. නියමයි. I met her 2 years ago. I met her 2 years ago. Okay. After a long time, I saw her. She was surprised as me, මං වගේම. We talked many things. We shared our old memories with a lot of. So I was නියමයි. Very good. කිසි ප්‍රශ්නයක් නැහැ. Fazila miss. Yesterday I went to supermarket and fortunately I met one of my colleagues. Met one of දාපු ගමන් noun එක plural වෙන්න ඕන. Met one of my colleagues. Right? ඔය බලන්න ඔය කට්ටිය දරුවෝ ඕනනම් තව mistake 3ක් 4ක් කරා ඒ ඔක්කොම හැදෙනවා. සර් කොහොමද කියන්නේ? අත්දැකීම. ඔය mistake හැමදාම වෙන්නේ. හරි? I met one of my colleagues college friend. Sorry. මට වැරදුනේ. මං හිතුවේ miss my colleagues කියලා. Sorry. College friends. ඔයා හරි මම වැරදි. අනේකට තමයි කියන්නේ ගුරුන්ටත් අකුරු වැරදෙයි කියලා. Oh, what a surprise. I couldn't imagine whether this is real or not. Real or a dream. Whether this is reality means real or a dream. Because I met her after 7 years. ඇත්තත් වෙන්න ඇති. එහෙම දෙයක් වෙන්නත් ඇති. උත්තරේ හැටියට නේ? Good. Malindi miss. Yesterday I met one of my friends at Sri Dalada Maligawa while I was participating morning Thevawa. Participating in morning Thevawa. Participating in the morning Thevawa. She came with her newly born baby. Wow, to worship Sri Dalada Maligawa. Later we walked around the Candy Lake talking and reminding our school time. ලස්සනයි. Very good. හරියට දාගන්න. I met one of my friends වෙන්න ඕන මිස් සරත්. Friends.
who's been with me in school time. Who was with me? Who was with me in school time? We went to the nearest coffee shop. The nearest. Superlative adjective එකක් එක අනිවාර්යයෙන්ම the දාන්න ඕන. The nearest coffee shop to drink coffee or have a coffee. He told about his past history. නියමයි. වැඩේ කොට. ඔය ලෙවල් එක තමයි ඕන. ඔය ලෙවල් එක ඕන. ඔය හදා ගන්න ඕන. ඔය හැදෙනවා. මේ දරුවෝ රයිටින් එහෙම බරතොගයක් තියෙනවා කමක් නැහැ නේද? ඩිප්ලෝමා අසයින්මන්ට් එකට සමහර අසයින්මන්ට්ස් වල වාක්‍ය 200ක් ඉල්ලනවා. ඕකේ එහෙම අසයින්මන්ට්ස් 10ක් විතර කරන්න තියෙනවා. කමක් නැද්ද? ඕනනම් ඒ මොනවත් ඕනේ අර සර්ටිෆිකේට් එක දෙනවා ඈ. ටක් ගාලා ඔක්කොමලා කම්මැලිකමේ මට එහෙම බෑ. ක්ලාස් එකේ ඉන්නවා නම් 100 මේවන්න බලන්න මොන හරි රියැක්ෂන් එකක් දෙන්න මෙහෙම හරි එවන්න. එක්ක මෙහෙම. පස්සේ මට දොස් කියන්න බෑ. වැඩ වැඩි සර් අනම්මන. අර ඉස්සර බැජ් වල ළමයි කිව්වා සර් අත රිදෙනවා ඒත් පිං කියලා තිබ්බා. අත රිදෙනවා ඒත් පිං. right? ඒක බැජ් එකක් තිබ්බා ප්‍රෙපරේෂන් 2 months විතරයි තිබ්බේ. ඒ කියන්නේ දවස් 60ක් ඒකට ෆුල් ටයිම් වැඩ. ඔළුවත් උස්සන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ ඔයාලට එහෙම නැහැ. කල් තියෙන ඕන තරම්. බට් වැඩ කරන එක වැඩ කරන්න ඕන. ඕකේ. ඔය thumbs up එකේම ඔය යට තියෙනවා රියැක්ෂන්. ඒක ඔබන්න දරුවෝ ඒවට කම්මැලි වෙන්න එපා. මිනිස්සෙක් වෙන්න. පරිත්‍යාගශීලී මිනිස්සෙක් වෙන්න. දෙනකොට තමයි ලැබෙන්නේ. මේ මෙහෙම කියන්නේ ගුරුවරයෙක් නේ කියලාවත් හිතන්න අඩුම තරමේ. ඒතර තමයි හොඳ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ. ආඩම්බරකමට ඉන්න එපා. මොකද මට බලා ගන්න ඕන ඔයාලා රෙඩිද නැද්ද කියලා. මං අංජනම් බලන්නයි මෙතන ඉඳලා අර පීරිස එක ගාලා. ඔයාලගේ රියැක්ෂන් වලින් මම තේරුම් ගන්නේ. ඕකේ. Yesterday when I went to the coffee shop, I met one of my friends, the person who was my classmate. The person who the person who was my classmate or who was in my class. I was unable to believe my eyes. Good. On the point එකකට එනවා. I met one of my friends after a long time. We talked for a long time at a close by cafe. Okay. I am very happy that I met her after last night. Dilanthi miss. I met one of my friends. දරුවෝ ඔය ගොඩාක් අයට වෙන common mistakes ටිකක් තියෙනවා. ඉංග්‍රීසි වල 180ක් තියෙනවා mistakes ටිකක්. ඒ mistakes ටික ඔක්කොම කරනවා. ඒක නිසාම තමයි speaking බැරි. ඒ 180 mistake අපිට 120ක effort එකකින් ගොඩ දා ගන්න පුළුවන්. හරි? ඒක පටගාලා හැදෙන mistakes ටික. හදන්න නැත්තේ ගොඩක් කට්ටිය use කරන්නේ නැති නිසා. දැන් බලන්න ඔයාලගේ හැම එක්කනාගේම එකම වැරදි ටික වෙන්නේ. ඕක හදා ගන්න ඕන නම් 3-4 දවසක් යයි. සෙට් වෙනවා අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. right? homework ටික කරපුවාම question assignments ටික කරපුවාම assignments එහෙම කරලා upload කරන්න ඕන. upload කරන හැටි office එකෙන් කියයි අපේ. assignments ටික කරලා ඒවා photos අරගෙන ඒවා upload කරන්න ඕන. post කර ඉන්න ඕනේ නැහැ. upload කරන්න ඔයාලට link එකක් එවනවා. මොකක් හරි එහෙම system එකක් තියෙන්නේ. ඒකට ඔයා upload කරන්න ඕන. upload කරපුවාම මෙහෙන් බලලා check කරලා verify කරලා ඔයාලට ලකුණු දෙනවා. හරි? එතකොට late submissions වලට ලකුණු අඩු වෙනවා. late වෙලා දිනේ වලට ලකුණු අඩු වෙනවා. ඒ ලකුණු අඩු එක ඔයාගේ result sheet එකට add වෙනවා එතකොට. එතන ඒක අපරාධේ. okay. දැන් ඔයාලට diploma එකක් තියෙනවා කියපුවාම හරි ආයතනයකින් නම් ඉල්ලන document එකක් තියෙනවා. You have a diploma. එහෙනම් submit these documents. මෙන්න මේ documents ටික submit කරන්න කියලා කියනවා. ඒවා submit කරන්න ඕන. ඒ documents අපි ඔයාලට දෙනවා. understand? හරි. එක diploma එකක්වත් හරියට කරලා තියෙන්න ඕන diploma ගැන දැනගන්න. diploma එකක් දෙන ආයතනයේටවත් diploma එකක් නැත්තම් මොකද කරන්නේ? සමහරට ආයතනයක් තියෙන බුලා ආයතනයේ කාටවත් diploma එකක් නැහැ. එයාලා diploma දෙනවා. ඉතින් කොහොමද ඒකට diploma එකක් ගැන දන්නේ? නේ? සර වැඩිද මන්දා?
ඒක ඉතින් අපෙන් ඉල්ලනවා. එතකොට අපි කොහොමද කරන්නේ? මගේ මැසෙන්ජර් පණිවිඩයම එනවා ඕ ගාලා. සර් මෙහෙම බැරිද? හෙට මෙහෙම එකක් තියෙනවා. අනිද්දා මෙහෙම එකක් තියෙනවා. අපිට මෙහෙම එකක් ගන්න බැරිද? ටෙස්ට් නම් ඉන්න වෙන්නේ නැහැ. ඉතින් මං ඉතින් විස්තර කරනවා මගෙත් එක්ක ඉතින් මං දන්නේ තරහ වෙනවද දන්නේ නැහැ ඉතින්. Okay. Yesterday I went to the food city. The food city. Went to the food city to buy some good last night. In the food city, I met one of my friends last night. After a long time, I met her. I think after 15 years, we met. I was surprised and I was happy. We shared our last night. Sandhunika miss. හොඳට මැති දරුවෝ. හොඳට මැති. ලස්සනට වැඩේ කොට දාගන්න පුළුවන්. ජිනේන්ද්‍රිකා මිස්. ජිනේන්ද්‍රිකා මිස්ගේ නම දැන් තමයි මම දැක්කේ. මම නිකන් පාලු කාන්සිය තත්ත්වෙකුත් හැදිලා තිබ්බේ. දැන් නම් හරි. මම දෙහි ගෙඩියක්වත් කපා ගන්නම් කියලා බැලුවේ. දෙහි නෙමෙයි මොනවාද අර ඒකට ලොකු එක ජම්බෝලයක්වත් කපන්න වෙන සීන් එකක් තිබ්බේ දැන් හරි. එහෙම ඉතින් හැමදාම chat කරන අය හැමදාම නමක් දකින්න නැතුණා බාන්න අපි කොච්චර පාලු තත්ත්වයකටපත් වෙනවද කියලා. සමහරට අද පාර වැරදිලා වෙන කොහේ හරි යන්නත් තිබ්බා. ක්ලාස් ඉවරලා යනකොට. When I went to cinema. When I went to cinema, I met one of my school friends. I was glad because she met me. එහෙම නෙවෙයි. අපි කියන්නේ although my family was with me, I sat with her and had a cup of tea like that. හොඳයි. තව ලියන්නත් තිබ්බා කියලා මට හිතනවා වාක්‍ය දෙක තුනක්. I met her accidentally. මට යාව මේ අහම්බෙන් හම්බ වුණා. Okay? I met one of my friends on Sunday at the shopping. On Sunday at the shopping. Nissan Salamis. On Sunday, ඔක්කොට මම කියන එක අහනවා නේද දරුවෝ? I met one of my friends on Sunday at the shopping mall. මේකේ තියෙන වැරද්ද මොකද්ද මේ වාක්‍යයේ? Nissan Salamis හොඳට වැඩ කරන එක්කෙනෙක්. මේ වාක්‍යයේ කවුරු හරි කියන්න බලන්න මොකද්ද වැරද්ද කියලා? අපෝ මම කියවනවා වාක්‍ය. I met one of my friends on Sunday at the shopping mall. ඔක්කොම මේ වැරද්ද හදාගන්න කවුරු හරි අතින් වෙනවනම් වාක්‍යයකට පස්සේ ඉස්සරම place දාන්න. ඊට පස්සේ time දාන්න. හරි? මීට කලින් ඕනනම් ඔයා දාන්න ly එන adverb එකක්. හරි? මේක තමයි වාක්‍ය. adverb එකක් දානවා නම් දාන්න පුළුවන්. place එක time එක ඊට පස්සේ දාන්න purpose එක. For example, මොකද්ද? I met one of my friends place එක දාන්න at the supermarket time එක last Friday purpose එක to discuss some important things වැදගත් දේවල් ටිකක් කතා කරන්න. Right? මේක තමයි purpose එක. So I met one of my friends ly එකක් happily. I met one of my friends happily place එක දානවා. At the supermarket or eagerly. මහ උනන්දුවෙන් හම්බුනම යාළුවෙක්ව eagerly. So I met one of my friends eagerly at the supermarket last Friday. අරමුණ to discuss something very important. වැදගත් දෙයක් සාකච්ඡා කරන්න. Purpose එක අන්තිමට දාන්න. මෙහෙම කියන්නේ I met one of my friends to discuss something important at the supermarket time. එහෙම දාන්නේ නැහැ. Right? සාමාන්‍යයෙන් යන්නේ වාක්‍ය place එක time එක ඊට පස්සේ අරමුණ. ඇයි ඒ වැඩේ ඇයි එහෙම වෙන්නේ? අරමුණ අන්තිමට දාන්න. Understand? හැදෙනව නේද ස්පීකින් පැත්තට ඕන බූස්ට් එක හම්බෙනව නේද? Yes or yes? Right? මෙහෙම වැඩ කරනකොට ඔයාගේම grammar ටික හැදෙනවා. Mistakes වෙන තැන් අවුල් යනවා. අවුල් යන තැන් හැදෙනවා. Right? ටෙක්නික්ස් ටික අහු වෙනවා. කතා කරනකොට වෙන වැරදි ටික අහු වෙනවා. දැන් මයික් ඔන් කරපුවම වැඩේ හරි. 10 දෙනෙක්වත් මයික් එක ඔන් කරන්න. එවල කතා කරලා පුරුදු වෙන්න. සහ අපේ
ස්ටාෆ් එකත් එක්ක කතා කරනකොට හැම කෙනාම කතා කරන්න ඕන. හැම කෙනාම කතා කරන්න ඕන. රයිට්? වෙනම ටයිම් ස්ලොට් හම්බ වෙනවා ඒ වෙලාවට කතා කරන්න. කතා කරලා ප්‍රැක්ටිස් කරන්න ඕන. ඕකේ? සෝ දරුවෝ නියමයි 93යි. 93ක් ඔන්න මම පෙන්නන්නම්. කොහොමද පෙන්නන්නේ? ෆොටෝ එකක් ගමුනේ. see 94 new messages මම කවදාවත් දැකලා නැහැ. කොහොම උනන්දුවෙන් වැඩ කරනවා. බොහෝ පිං 94 new messages. හිතන්නකෝ බලන්න. right? I love it. එහෙම වැඩ කරන්න එපා ළමයෝ. යන් ක්ලාස් එක නතර කරන්නත් ලෝබයි. ක්ලාස් එක නතර කරන්නත් ලෝබයි. වැඩ කරන්න එපා. මම නිකන් පට්ට රිසල්ට් එකක් බැවෙනවා නිකන් ආය මට chance එකක් දුන්නේ නැහැ කතා කරන්න කියලා තරහ වෙන ලයින් එකේ රිසල්ට් එකක් හැදෙනවා. කොහොමද දන්නේ? අත්දැකීම්. රෙඩිද වැඩේට? yes සුපිරි වැඩක් දෙන්න ලෑස්තිද? ටක් ගාලා එවන්න හાર્ට් එකක්. yeah, love it. 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 පොඩි කාලේ මතක් වුණා. කැම්පස් ඉන්න කාලේ මතක් වුණා. නෑ ආවේ නෑ නේද කාටවත් ඒක තේරුන්නේ නෑ කවන්නේ. කැම්පස් ඉන්න කාලේ මතක් වුණා. අපි කොල්ලෝ 60යි බැජීලා 100 ගාණක්. තේරෙන්නේ ඒව තේරෙන්නේ නෑ පස්සේ කවන්නේ. ඕකේ ළමයි. එහෙනම් ආයි කෙනෙකුට තේරිලා තියෙනවා. හරි. ඒකනේ මලින්දි පුතාටත් තේරිලා තියෙනවා. විශ්ව සරට්ටත් තේරිලා තියෙනවා. ඕකේ එහෙනම් ලබන සතියේ සැටර්ඩේ එන්න උනොත් එන්න පුළුවන් නේද? පොඩි පැයකට පැය දෙකක් අතර කාලයක්. ආරම්භයේ පැයක් විතර යයි. පැය දෙකක් විතර ස්පෙෂල් ට්‍රේනින්ග්ස් පටන් ගන්නවා. ඕකේ නේද? පොඩි ඩෙඩිකේෂන් එකක් කරමුද මාස 3ක් විතර? 3ක් හරි 4ක් හරි 5ක් හරි දන්නේ නැහැ. අපි බලමු. මේක at least 3 months කියලා හිතාගෙන වැඩ කරනවද? කරදරයක් කියලා හිතලා හරි කමන්නේ එන්න. ඕකේ? yes. පොඩ වද දෙනවා කමන්නේ කිව්වා. එහෙනම් අපි හම්බෙමු ලබන සතියේ. okay? Everyone say night. God bless you. Good night everyone. Good night. මට තව ක්ලාස් එකක් තියෙනවා Good night. Thank you very much for the cooperation. Okay? I need it. During the whole session. Recording stopped.